ඔබත් ඉතාලියේ රැකියාවක් සඳහා අයදුම් කරන්න ඉන්න කෙනෙක් හෝ දැනටමත් අයදුම් කරලා නුල් අවස්ථා කියන අවසර පත්‍රය ලැබෙනකන් ඉන්න කෙනෙක් නම් මේ කාරණය ගැන දැනුවත් වීම ඉතා වැදගත්. අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවේ සිට ඉතාලියට එන්න බලාපොරොත්තු වෙන්න ඉන්න අයට මේ වීඩියෝ එක වඩාත් වැදගත් වෙයි කියලා හිතනවා. පහුගිය සෑම අවුරුද්දකම වගේ 2025 වර්ෂයේදීත් දෙක්‍රේතෝ ෆ්ලුස්සි නීතිය හරහා ස්පොන්සර් කෙනෙක් මාර්ගයෙන් ඉල්ලුම්පත් යොමු කෙරූ බොහෝ දෙනාගේ ප්‍රශ්නයක් තමයි තමන්ගේ නුල් අවස්ථා එක එහෙමත් නැත්නම් ඔබව ගෙන්වා ගැනීමට ඉතාලියෙන් ලැබෙන අවසර පත්‍රය ඔබට ලැබෙන්නේ කවදද කියන එක. පළමුවෙන්ම ඔබ මතක තියාගත යුතු දෙයක් තමයි ඔබේ නුල් අවස්ථා ලැබීමේ ක්‍රියාවලිය ගැන ඉතාලියේ ජීවත් වන වෙනත් කිසිම පුද්ගලයෙකුට සොයා බැලීමක් කළ නොහැකි බවත් ඒ ගැන සොයා බැලිය හැකි එකම පුද්ගලයා ඔබේ අනුග්‍රාහකයා විතරක්ම වන බවත්. ඔබ වෙනුවෙන් ඉල්ලුම්පත යොමු කළේ ඔබේ අනුග්‍රාහකයා බැවින් ඔහුට ඔබේ නුල් අවස්ථා ක්‍රියාවලිය දැන් පවතින්නේ මොන අධිරයේද යන බව එම වෙබ් අඩවිය හරහාම දැනගන්න හැකියාව තියෙනවා. හරි. දැන් අපි බලමු මේ වීඩියෝ එකෙන් ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය වන ප්‍රධාන කාරණය ගැන. බොහෝ දෙනෙක් දන්නවා පහුගිය අවුරුදු වලට වඩා මේ අවුරුද්දේ ඒ කියන්නේ 2025 දෙක්‍රේතෝ ෆ්ලුස්සි නීතිවල වැඩිවීමක් සිද්ධ වුණා කියලා. ඒ වගේම ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය කියන රටවල් තුන ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් අයදුම්පත් යොමු කරන ප්‍රධාන රටවල් තුන ලෙස නම් කෙරුණා කියලා. ඉතින් මෙහි ප්‍රතිඵලයක් හැටියට ඉතාලියේ ක්‍රියාත්මක වන එක් නීති ක්‍රමයක් අපේ රටට ක්‍රියාත්මක කිරීම ඔවුන් නවත්වා තියෙනවා. ඒ තමයි සිලෙන්සියෝ අසෙන්සෝ කියන නීති ක්‍රමය. මෙයින් සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඉතාලියේ පරිගණක මාර්ගයෙන් සිදුවන වැදගත් ක්‍රියාවලියන් වලදී යම් කිසි දිනයක් ඇතුළත ඔබට පිළිතුරක් ලැබුණේ නැත්නම් ඔබේ ඉල්ලුම් කිරීම සාර්ථකයි කියලා පිළිගැනෙන බව. උදාහරණයක් හැටියට සාමාන්‍යයෙන් නුල් අවස්ථා එකක් දින 20ක් ඇතුළත ලැබිය යුතුයි කියලා නීතියක් තියෙද්දී ඔබට දින 20ක් ඇතුළත නුල් අවස්ථා එක ලැබුණේ නැත්නම් ඔබට පරිගණක ක්‍රියාවලියෙන්ම ඔටෝමැටික් නුල් අවස්ථා එකක් නිකුත් වෙනවා. ඉතාලියේ සිදුවන බොහොමයක් අවසර ලබා ගැනීම, දැනුවත් කිරීම වැනි දේවල් වලදී එම නීතියේ හැටියට ඔබට පිළිතුරක් ලැබිය යුතු දිනය පහු වුණොත් ඔබේ අවසරය හෝ දැනුවත් කිරීම සාර්ථක බව පිළිගැනෙනවා. හැම ක්‍රියාවලියකදීම මේ යොදා නොගෙනුණත් දෙක්‍රේතෝ ෆ්ලුස්සි නීතියේදී මේ ක්‍රමය යොදා ගැනෙනවා. නමුත් ශ්‍රී ලංකාව ඇතුළු කලින් කියූ රටවල් තුනට මේ ක්‍රමය මේ අවුරුද්දේ යොදා නොගැනීමෙන් බලාපොරොත්තු වූවට වඩා වැඩි කාලයක් නුල් අවස්ථාවක වෙනුවෙන් බලාගෙන ඉන්න බොහෝ දෙනෙකුට සිද්ධ වෙනවා. ඉතින් මේන් ලැබෙන සුබ සහ අසුබ පැති දෙකක් තියෙනවා. සුබ ආරංචිය තමයි මෙතෙක් දවස් නුල් අවස්ථා ලැබෙන්න ප්‍රමාද වීමේ හේතුව නොදන්න නිසා කනගාටුවෙන් හිටිය අයට හිතන්න තියෙන්නේ ඔබේ ඉල්ලුම් පත්‍රයේ වෙනත් ප්‍රශ්නයක් නැත්නම් ඔබට බොහෝ කාලයක් ප්‍රමාද වී හෝ නුල් අවස්ථාවක ලැබීමට ඇති ඉඩකඩ වැඩි කියලා. 2025 දෙසැම්බර් 31 වෙනිදා වෙනකම්ම මේ සිලෙන්සියෝ අසෙන්සෝ ක්‍රමවේදය අපේ රටෙන් ඉවත් කරලා තියෙන අතර ඉහත කී රටවල් තුනේ සේවකයින් වෙනුවෙන් ලැබෙන ඉල්ලුම්පත් එකින් එක පරීක්ෂා කිරීමකට ලක් වෙනවා. ඉතින් මේන් ලැබෙන අසුභ ආරංචිය තමයි ඉතාලියේ ඔබට රැකියාව ලබා දෙන්න සූදානම් වූ ඔබේ අනුග්‍රාහකයා මෙතරම් දීර්ඝ කාලයක් බලාගෙන ඉඳීමට අකමැති වුවහොත් ඒ වෙනුවට වෙනත් රටකින් පුද්ගලයෙක් ගෙන්වා ගැනීමට ඇති ඉඩකඩද වැඩිවීම. නමුත් ඔබේ අනුග්‍රාහකයා පෞද්ගලික හැඳුනුම්කමක් ඇති පුද්ගලයෙක් නම් මේ ප්‍රශ්නය ඔබට අදාළ නැහැ. ඉතින් කෙසේ හෝ අපේ රටේ අයගේම වැරදි නිසා ඇති වූ පුංචි වෙනස් කිරීමකින් විශාල ප්‍රමාදයක් ඇති වෙන විදිහ ඔබටත් පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා.